සුබ දවසක් හැමෝටම. මං අද හිතුවා ඔයගලන්ට යුරෝපයේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට අපිට හැමදාම මුහුණ දෙන්න වෙන තවත් එක්තරා සිදුවීමක් තමයි ඩේ එන්ඩ් එකේදී නැත්නම් ෂිෆ්ට් එන්ඩ් එකේදී අපිට නවාතැන් ගන්න ස්ථානයක් සොයාගන්න එක. ඉතින් යුරෝපයේ අපි දන්නවා, හැමෝම දන්නවා, ප්‍රයිමුව ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ යුරෝපයේ ආර්ථිකයට ලොකු ශක්තියක් දෙන පුද්ගලයෙක් කියලා. ඒක නිසා යුරෝපයේ හැම රටකම ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් එක්ක විශේෂ ලොකේෂන්ස් ගොඩක් හයිවේස් වල නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම අද උත්සාහ කරන්නේ, මම අද පෙන්වන්න කරන්න බලන්නේ ඔයගලන්ට ඒ වගේ තැනක තියෙන කම්ෆර්ටබිලිටි එක හා ඒ වගේ තැනක් කොයි වගේද කියලා. අපි බලමු. මේ තියෙන්නේ රිලැක්සිං ඒරියා එක අපේ ප්‍රයිමුව පාකින් ඒරියා එක. ඒ වගේම මේ තියෙන්නේ තමන්ගේ ෂිෆ්ට් එක ඉවර කරලා ප්‍රයිමෝවස් නතර කරලා තියෙන විදිය. ඒ වගේම මේ ප්‍රයිමුව රෙස්ට් ඒරියා එක බා ඇන්ඩ් ස්නැක් ෂොප් තියෙනවා. පොඩ්ඩක් ඉන්සයිඩ් එකට ගිහලා බලමු. කොෆි ඒරියා එකක්, වගේම ස්නැක්ස්, ඒ වගේ දේවල් මෙතන තියෙනවා. පොඩි මිනි සුපර් මාකට් කන්සෙප්ට් එක තමයි ගහලා තියෙන්නේ. ඒ වගේම වොෂ්රූම් පහසුකම්, ෂවර් පහසුකම්, හැම දෙයක්ම මේ ට්‍රක් ප්‍රයිමුව රෙස්ට් ඒරියා එක තියෙනවා. ඒ වගේම මේ හැම දෙයක් එක්කම ලස්සන නිස්කලංක එන්වයරන්මන්ට් එකකුත් අපිට දැක ගන්න හැකියාවක් තියෙනවා මේ වගේ තැන්වල. ඒකෙත් පොඩි විවයක් වලට ගේන්න. ඔන්නම තමයි යුරෝපයේ ප්‍රයිමුවස් ඩ්‍රයිව් කරන අයට ඒ රටේ දීලා තියෙන ෆැසිලිටිස්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ රෙස්ට් එක ගන්න අතල තියෙන තැන්. මේ වගේ ගොඩක් ස්ථාන යුරෝපයේ තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 25න් 50ට 50න්
ඒ වගේ ඩිස්ටන්ස් වලින් තියෙනවා. මොකද ගොඩාක් ප්‍රයිම් මූවර්ස් යුරෝපීය ආර්ථිකයට දායකත්වයක් දක්වන්න ධාවනය වල හින්දා. ඉතින් මම හිතනවා පොඩි අයිඩියා එකක් කරන්න ගන්න ලැබුණා කියලා. තවත් දවසක මේ වගේ පුංචි වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.